හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මොකද වෙන්නේ කට්ටියම සනීවෙන් ඉන්නවා කියලා හිතනවා. ගොඩ කාලෙකින් අද සුපිරිම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා බොයිස්. එහෙනම් බොයිස් වෙනද වගේ මතක් කරන්නම් මගේ TikTok page එකත් follow කරගෙන යන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා subscribe කරන්න අනිවාර්යයෙන්ම. මොකක්ද දන්නවද අද ගෙනල්ලා තියෙන වීඩියෝ? අද ගෙනල්ලා තියෙන්නේ මේ screen එකේ පේන skateboard එකක් ඇවිල්ලා තියෙනවා දැන් BR road CS වලට. ඒකෙන් වැඩ දාද්දී අපිට වෙන අවාසි වැඩ දාන්නේ කොහොමද? ඒක tricks and tips ටිකක් තමයි අයලා තියෙන්නේ. ඔයාලා දන්නේ නැති වුණාට මෙන්න මේ region එකේ ඉන්න පළවෙනි එක්කෙනත් නෑ මෙයා නෙමෙයි sorry මෙයා මගේ list එකේ ඉන්න පළවෙනි එක්කෙනා මෙයා නෙමෙයි. මේ region එකේ ඉන්න සුල්තාන් කියන පළවෙනි region first උත් මෙන්න මේ tricks and tricks use කරනවා. ඒ වුණාට ඔයාලා කියන්නේ කවුරුත් එහෙම මේක තමයි ලංකාවේ first video එක. එහෙනම් boys අපි video එකට යමු. boys number 1 තමයි මෙන්න මේක. number 1 තමයි ඔයාලා මේ skateboard එකේ යද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මේ යට තියෙන බාර් එක. මම ඒක zoom කරලා පෙන්නන්නම්. මේ යට තියෙන බාර් එකේ අර නිල් පාට තීරුව අඩු වෙනවා. ඒක අඩුම වුණාට පස්සේ ඔයාලට පෙන්නන්නම් මින්ද අඩුම වුණාට පස්සේ අරකට වඩා ස්පීඩ් එක වැඩි වෙනවා. එතකොට ඔයාලට ගන්න තියෙන්නේ ජම්ප් දෙකක් දාන්න ඕනේ. අර 360 කියලා වැටෙන්නේ. එහෙනම් ජම්ප් දෙකක් දාලා අර අප් කරගත්තා. ඔයාලා ඒක මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද? එහෙනම් දැම්මම ලයික් කරන්න. ඔයාලට පේන ඇති ඒක අප් වෙනවා අපි 360 උඩ වයිද්දි. නම් බොයිස් අපි යමු number 2. number 2 තමයි ඔයාලට මම දැන් සද්ද උඩින් වැඩි කරලා තියෙන්නේ. මගේ අනිත් account එකෙන් තමයි මම මේවා කරන්නේ. එතකොට ඒකෙන් යද්දි ඔයාලට සද්ද ඇහෙන්නේ නැහැ. පේන ඇති ඔයාලට මේ skateboard එකේ සද්ද ඇහෙන්නේ නැහැ. උඩ පැන්නොත් තමයි සද්ද ඇහෙන්නේ. ඔයාලට පේනද අඩි සද්ද ඇහෙනවා අපිට හොඳට. මම හිතනවා ඔයාලට අඩි සද්ද හොඳට ඇහෙනවා කියලා. අරගෙන උඩ පැන්නොත් තමයි සද්ද ඇහෙන්නේ. එතකොට අපිට වාසිය මේක ඉද්දෙන් උනත් සුපිරියටම ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් boys number 3 තමයි ඔයාලට මේකෙන් වෙන අවාසියක්. හරිද? ඔයාලට දැන් මේකෙන් මම ඉන්නකෝ ආයේ speed එකක් අඩු කරගන්න. ඉන්න boys speed එකක් අඩු කරගන්නවා. උඩ ඉඳලා බලන්න speed එකක් අඩු කරගමු. අප්පඩි ස්කේට්බෝඩ් එක විදිහින් බැලුවම අඩු වෙන්නේ නැහැ නේ. ඒකත් එක වාසියක් ඈ. ස්කේට්බෝඩ් එකේ ඕන තරම් ජම්ප් දැම්ම හැකි මොකුත් වෙන්නේ නැහැ. දැන් පෙන්න. දැන් ඔයාලට පේන ඇති අපිට නැමි මිඩි කෑවු හැකි. අපි කොහොම නිකන් කකුල් දෙකෙන් ඉද්දි. එතකොට එනිමියාට අපිට ඒම් කරලා ගහන්න අමාරුයි ඔලුවටම. දැන් මෙහෙම ඉද්දි නැමි ගහන්න බෑ. මෙහෙම වටේටවත් යන්න ගිහිල්ලා ගහන්න ඕන වාසියක්. එහෙම ගහන්නත් බෑ. මොහොම ඉද්දි එනිමියාට ලේසියෙන්ම අපිට ගහන්න පුළුවන් පිටිපස්සෙන් නෙමෙයි ඔලුවටම. ඉතින් boys ඕක තමයි අද ගෙනාවු වීඩියෝ එක. මම හිතනවා වීඩියෝ සුපිරියට තියෙන්නද කියලා. එහෙනම් boys කලින් මතක් කරා වගේ subscribe කරලා like කරලා set වෙන්න. තාම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් boys අදට මේ වීඩියෝ එක තියෙනවා මම හිතනවා. ඔයාලට තව මොන වගේ වීඩියෝ ඕනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක share කරන්න අනිවාර්යෙන්ම. හන්ට් එකකුත් දාලානේ. මේක නම් ස්කේට්බෝඩ් එකෙන් ඔයාලට වලි මැද්ද එහෙම සුපිරි මාතල්ලක් ගන්න පුළුවන්. එහෙනම් boys and girls අපි ගියා.